Hi guys, good morning. අද අපි යනවා ලුයි විටන් එකෙන් කොලෙක්ෂන් එක ගන්න. අපිත් පළවෙනි පාර තමයි යන්නේ. ගොඩක් අය නම් කියනවා මේකේ prices පොඩ්ඩක් ගණන් වැඩි කියලා. අපි ගිහින් බලමු. ඔයා කොහෙද යන්නේ? ඔව් අද අමුතැනකට යන්න හදන්නේ. අපිත් පළවෙනි පාරේ යන්නේ. එන්න ගිහින් බලමු. අපි ඇතුළට ආවා. ඇතුළට ආවහම මේ වගේ තැනක් තමයි ඇතුළේ තියෙන්නේ. හරි ලස්සනයි. එතකොට එයාලගේ මෙනෙව් එක ලුයි වික්ටන් එකේ මෙනෙව් එක තමයි මේ තියෙන්නේ. ඒක ඇතුළේ අපිට ගන්න ඕන. ඒ ඔක්කොම විස්තර තියෙනවා. මේක එකක් අපිට තෝරන්න තමයි තියෙන්නේ. නමුත් මේ ඇතුළේ එහෙම හරි ලස්සනයි. නේ? එතකොට මේ තියෙන්නේ යාළගේ කේක් වර්ග, ඩෙසර්ට් වර්ග ඔක්කොම යාළගේ බ්‍රෑන්ඩ් එක ගහලා තියෙන්නේ. නේ? ඒ හැම එකක්ම ලස්සනට තියෙනවා. නේ? යාළගේ බ්‍රෑන්ඩ් එක තමයි ගහලා තියෙන්නේ. අපිට දැන් අපි ඕඩර් කරපුවා අපිට සේව් කරා. හරි. එතකොට මම නම් ගත්තේ එයාලගේ ලෝගෝ එක ගහලා තියෙන කේක් එකක්. හරි. මොකද මම මේක මීට කලින් ඉන්ටර්නෙට් එකේ දැකලා තිබ්බා. මට මේක ඇත්තටම කන්න ආසාවක් හිතුණා. ඒක මම. එතකොට මේ තියෙන්නේ කපුචිනි දෙක. හරි. මේ යාළගේ ලස්සනට යාළගේ ලෝගෝ එක ගහලා තියෙනවා. හරි. මේ අනිත් එක. ඒතර ඔයා මොකද්ද ගත්තේ? මම මේ එයා චූටයක් කරගෙන එකක් ගත්තා බලන්න. ඒකත් තමයි වගේ හැබැයි නේද? ඔව් ඒකත් මං හිතන්නේ යාළගේ ලෝගෝ එකේම ඒ කියන්නේ මේ තියෙන මල තමයි ඒගොල්ලන්ගේ හදලා තියෙන්නේ නේ. එහෙම හිතනවා. හරි. එතකොට අපි ගත්තේ මෙන්න මේ හතර තමයි. ඇත්තටම හොඳ සර්විස් එකක් තියෙනවා. හොඳට පිළිගැනීමක් තියෙනවා. මේ අපි දැන් මේක කියන්නේ රස බලමු නේ. රස බලමු නේ. ඔව් රස බලමු. මම දැන් මේක කාලා බලන්න හදන්නේ. හරි. බලමු වෙනම මගේම රසක් තියනවාද කියලා. කොහොමද රහයිද? ගන්න චරෝල පෙන්නන්න ඇතුළ කොහොමද කියලා? chocolate. ඇත්තටම රසයි. ඇත්තටම රසයි. හරි. අපි ඔයාලට කිව්වනේ මේ කියන ගාන කියනවා කියලා. හරි. අපි මේකට ගෙව්වා 42ක්. ඒ කියන්නේ අපි දෙන්න බීපු කපුචිනෝ දෙකටයි කේක් එකටයි 42ක් වෙලා තියෙනවා. ඒතර අපි එළියෙන් ගත්ත සාමාන්‍යයෙන් කපුචිනෝ එකක් යුරෝ 2ක් විතර වෙනවනේ. මේකේ කපුචිනෝ එක යුරෝ 7ක් වෙලා තියෙනවා. ඒතකොට 7යි 14යි. ඒතර අර මං ගත්ත චොකලට් කේක් එක 18යි. අර මෙයා ගත්ත පොඩි ඩෙසර්ට් එක යුරෝ 5ක් වෙලා තියෙනවා. 42ක්. ඔව් කේක් එක නම් රහයි. වෙනසක් තියෙනද වෙනසක් කරලා බලන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මේක මං සෑහෙන කල් ඉඳන් බලන් හිටියා එන්න කමන්නේ. සතුටුද ඔයාට? මට සතුටුයි. හරි. thank you. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අනිවාර්යයෙන්. bye.